හරිද? ශක්තිය සංස්ථිතිකයි කියන එක. මොනවා හරි જાතියක් අඩු වුණා නම් අනිත් જાතියෙන් වැඩි වෙන්න ඕනේ. මොකක් හරි જાතියකින් වැඩි වෙන්න ඕනේ. මුළු එකතුව නියතයක්. හරිද? අර ඕක හොඳට කල්පනා කරලා බලුවම ඔයාලට තේරෙයි ජීවිතයේ ආතලුත් එහෙමයි. ආතල් සංස්ථිතිකයි. හිතලා බලන්නකෝ ජීවිතයේ ආතල් සංස්ථිතිකයි. හිතන්න ගැඹුරින් හිතන්න. කරන්න පුළුවන් දේවල් දෙකයි. එක්කෝ සාමාන්‍යයෙන් මුල් කාලෙදී ඒ කියන්නේ අවුරුදු 10 20 අතර වගේ කාලෙදී 20 22 23 වෙනකම් 25 විතර වෙනකම් ආතල් එකේ ඉන්න පුළුවන්. එහෙම වුණොත් පස්සේ ආතල් අඩු වෙනවා. මුල් කාලේ ආතල් සංස්ථිතිකයිනේ. ඒත් මුල් කාලේ ආතල් ටික පාවිච්චි කරොත් පස්සේ කාලේ ආතල් ටික අඩු වෙනවා. මුල් කාලේ ආතල් ටිකක් කට් කරලා කට්ටක් කෑවොත් පස්සේ කාලේ ආතල් එක වැඩි වෙනවා. එච්චරයි. ආතල් සංස්ථිතික මුල් ධර්ම. ඒක හිතන්න ඒක වටව ඇත්ත හරියද? දැන් හිතන්නකෝ දැන් මේ වෙලාවේ A level වලට පාඩම් කරලා කට්ට කනවා කියන ටිකක් කට්ටන්නේ ආතල් කැඩෙන වැඩන්නේ. මනුස්සයෙක්ට පුළුවන් මේ වෙලාවේ ආතල් එකේ සැපේ ෆිල්ම් එකක් බලලා මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා පොඩි ඩිස් එකක් දාලා නේද? දැන් සැපේ ඉන්න පුළුවන්. ඒකට මේ පැත්තේ ඒ ආතල් ටික පාවිච්චි කරොත් අනිත් පැත්තෙන් ඒ ආතල් ටික අඩු වෙනවා. මොකද යම් වෙලාවක තමන්ගේ කරවතට ඒ බර වැටුණාට පස්සේ තමන්ට වගේද එහෙම ඉන්න පුළුවන් අම්මලා තාත්තලාගෙන් සල්ලි තමන්ට පම්ප් වෙනවා නම් හෝ මේ වෙලාවේ මොකක් හරි වර්තමානයේ ගේමක් ගහ ගන්න විදියක් මොකක් හරි කරගිලා නම් පස්සේ කාලෙක තමන්ගේ කරවතට ඒක වැන්නට පස්සේ තමන්ට ඒ ආතල් ටික කොහොම නවත්තලා දාලා පස්සේ මහන්සි වෙන්න වෙනවා. එක්කෝ මුලින් ආතල් එකේ ඉඳලා පස්සේ මහන්සි වෙන්න ඕනේ. නැත්නම් පස්සේ ආතල් එකේ ඉඳලා මුලින් මහන්සි වෙන්න ඕනේ. ඔය දෙකක් තමයි තියෙන්නේ. ඔය හරි ආතල් සංස්ථිතිකයි. ඒතර ඔයාලා කල්පනා කරලා බලන්න පුළුවන් එක්කෝ ඉතින් එහෙනම් ආතල් සංස්ථිතිකයි නම් එක්කෝ දැන් ආතල් ටික අරන් ඉවර කරනවා කියලා හිතා ගන්න පුළුවන් අවුලක් නැහැ. හරිද? එක්කෝ දැන් ආතල් ටික ගන්න පුළුවන්. නැත්නම් පස්සේ ආතල් ටික ගන්න පුළුවන්. ආතල් සංස්ථිතිකයි. එතකොට මේ අර ඒකේ තියෙන එකම වෙනස තමයි අර මේ වෙලාවේ ගන්න පුළුවන් ආතල් වෙනයි යම් ලෙවල් එකකින් පස්සේ ගන්න පුළුවන් ආතල් වෙනයි. එහෙම කියලා 60න් විතර පස්සේ ආතල් අරන් ගන්නකුත් නැහැ. දැන් 60 ඉඳන් 70 වෙනකම් වයි ගන්න පුළුවන් ආතලුත් ආයි අඩුයිනේ. හරිද? තමන් ඒක හරියට බැලන්ස් කරගන්න ඕනේ. මම ඒක කල්පනා කරලා ගත්ත තීරණය තමයි සාමාන්‍යයෙන් 30 31 උපරිම 32 කියන්නකෝ. වෙනකම් 30 තමයි ගන්න. වෙනකම් ෆුල්ම කට්ට කාලා. සාමාන්‍යයෙන් අපේ ජෙනරේෂන් වල වගේ ආයු කාලේ ඉන්නේ ඔයාලගේ අපේ ආයු කාලේ සාමාන්‍යයෙන් 60 වෙදි මැරෙනවා. හරිද? ඔය කන බොන විදියයි අර මේවයි එක 60ක් හිටියොත් ලොකු දෙයක්. එතකොට සාමාන්‍ය 60 ළමා තියන්න පුළුවන්. එනිදි 60න් පස්සේ ඉතින් එහෙම ජීවත් වුණා කියලා මාර දෙයක් කරන්න අමාරුයිනේ. අපි හිතමුකෝ 60 කියලා. ඒතර වාඩි තීරණය ගන්න පුළුවන් පළවෙනි 30 පට්ට කට්ටක් කරනවා. දෙවෙනි 30 සැපේ ඉන්නවා. නැත්නම් පළවෙනි 30 සැපේ ඉන්නවා. දෙවෙනි 30 පට්ට කට්ටක් කරනවා. ඔය දෙකක් තමයි තියෙන්නේ. හරිද? ඔය දෙකෙන් එහාට වෙනස් කරන්න අමාරුයි. කොච්චර කිව්වත්. ඔය දෙකෙන් එකක් තමයි තියෙන්නේ. ඒකයි මම කියන්නේ සාමාන්‍යයෙන් 30 විතර වෙනකන් එක දිගට ෆුල් ඩම් එක දාලා ෆුල් ගේමක් ගහන්න. ඒක අපරාධ වෙන්නේ නැහැ කවදාවත්. කවදාවත් අපරාධ වෙන්නේ නැහැ. يعني 30 විතර වෙනකන් ඔයාට කරන්න පුළුවන් උපරිමය කරන්න. ඔයාට හිතා ගන්න බැරි තරම් දේවල් කරන්න. يعني ඔයාටවත් හිතා ගන්න බැරි දරා ගන්න බැරි තරම් දේවල් 30 විතර නම් කරන්න. අපරාධ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් අනිත් පැත්තට හම්බ වෙනවා. මොකද ඒක තියරිටිකලි ආතල් සංස්කෘතික මූල ධර්මයෙන් ඔප්පු වෙනවා. හරිද? ඒ හින්දා ශක්තිය සංසිතිකයි කියන්නේ එච්චරයි. මොනවා හරි දෙයක් අඩු වුණා නම් තව ශක්තියක් විතර වැඩි වෙනවා. මොනවා හරි ශක්තියක්